ආයුබෝවන් ආදරයෙන් භාෂාව කියා දෙන ආදරයෙන් සාහිත්‍ය කියා දෙන භාෂාව හසරැල්ල YouTube නාලිකාවට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. කාව්‍ය නිර්මාණයකට පුළුවන්ද මනුෂ්‍ය ජීවිතයක් ගැන සාකච්ඡා කරන්න? නැත්නම් කාව්‍ය නිර්මාණයකට පුළුවන්ද මනුෂ්‍ය ජීවිතයක තියෙන යථාර්ථවාදීත්වය පෙන්වා දෙන්න? ස්වභාව සෞන්දර්යයේ නොයෙකුත් වස්තු තියෙනවා. අපි දන්නවා කවිය කියලා කියන්නේ විශේෂයෙන්ම කවියෝ කියලා කියන්නේ ස්වභාවික වස්තු හරි මොනවා හරි Tamanගේ හිතට දැනෙච්ච අත්දැකීමක් ඔස්සේ නොයෙකුත් වස්තු විෂයන් තේමා කරගෙන තම නිර්මාණ ඉදිරිපත් කරපු දක්ෂයෝ කියලා. ඒ අතුරින් අපි දන්නවා සිංහල සාහිත්‍යයේ හොඳම කාව්‍ය නිර්මාණ බිහි කරපු කාව්‍ය නිර්මාණ බිහි වුණු සුවිශේෂී යුගයක් තමයි කොළඹ යුගය කියලා කියන්නේ. මම මුලින් කිව්වා වගේ කාව්‍ය නිර්මාණයකට පුළුවන් ද ඇත්තටම මනුස්ස ජීවිතයක නැත්නම් පුද්ගල ජීවිතයක තියෙන යථාර්ථවාදීත්වය පෙන්වා දෙන්න. ඒ වගේම තමයි ඒ ජීවිතයේ යථාර්ථවාදීත්වය පෙන්වා දෙන වස්තු විශ්ය කරගන්නේ ස්වභාවික වස්තුවක් නම් ඒ වස්තුව ගංගාව වුණොත් ගංගාවකට පුළුවන් ද මිනිස්සෙක්ගේ ජීවිතයක් නැත්නම් පුද්ගලයන්ගේ ජීවිතයේ යථාර්ථවාදීත්වය පෙන්වා දෙන්න. ගංගාවකට පුළුවන් ද මිනිස්සෙක්ගේ හැසිරීම රටාව, මිනිස්සෙක්ගේ ජීවන රටාව ගංගාව නම් වූ වස්තු විශ්ය කවියෙක්ට පුළුවන් ද පෙන්වා දෙන්න? උපතේ සිට මරණය දක්වා තියෙන ජීවිතයේ යථාර්ථවාදීත්වය ඇත්තටම ගංගාවකින් සමාජයට කාව්‍ය නිර්මාණයක් තුලින් පෙන්වා දෙන්න පුළුවන්. අද සාකච්ඡාව ගංගාවේ සංගීතයේ පද නිර්මාණය. ගංගාවේ සංගීතය නම් වූ මේ පද නිර්මාණය ගැන අපි සාකච්ඡා කරනකොට මේ පද නිර්මාණය ඇත්තටම රචනා කරන්නේ කොළඹ යුගයේ හිටපු සුවිශේෂී වගේම දක්ෂ කවියෙක් බවට පරිවර්තනය වෙලා හිටපු එච්.එම්. කුඩලේගම නම් වූ කවියා විසින් තමයි මේ පද නිර්මාණය රචනා කරන්නේ. කුඩලිගම හඳුන්වපු තවත් අන්වර්ථ නාමයක් නම් සිංහල ශෛලිය. උදේ ඔයාලගෙන් සමහර වෙලාවට කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් සිංහල ශෛලිය කියලා හඳුන්වපු කවිය කවුද කියලා. ඔයාලා දන්නවා සිංහල ශෛලිය කියලා හඳුන්වන තරම් මේ කුඩලිගම කවියා දක්ෂ වුණා. එහෙනම් සිංහල ශෛලිය කියලා හැඳින්වෙන්නේ මේ එච්.එම්. කුඩලිගම කියන කවිය. ගංගාවේ සංගීතය තමයි මෙතුමා තුලින් ලියවුණු හොඳම නිර්මාණයක් බවට පරිවර්තනය වෙලා තිබුණු කවි පන්තියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව තවත් කවි පන්ති එතුමාගේ නිර්මාණ බවට පත් වුණා. නමුත් අද ප්‍රධානම සාකච්ඡාව ගංගාවේ සංගීතය ගැන. කාව්‍ය ආරම්භයේම කියනවා කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගල. අපි දන්නවා ගඟක් ආරම්භ වෙනකොට නැත්නම් ගංගාවක් ආරම්භ වෙනකොට ගංගාවේ ආරම්භය සිද්ධ වෙන්නේ විශාල පොකුණු වලින්වත් විශාල දියඇලි වලින්වත් විශාල ජල කදම්බ වලින්වත් නෙමෙයි. කුඩා කුඩා උල්පත් වලින් තමයි ගංගාවේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඕනම ගංගාවක් විශාල ගංගාවක් බවට පරිවර්තනය වෙන්නේ අතු ගංගාවන් වලින් පෝෂණය වෙලා. එහෙනම් කුඩා දිය උල්පත් වලින් තමයි ගඟක ආරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කවිය කියනවා කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා. අර කුඩා යෑලි වලින් නැත්නම් කුඩා දිය උල්පත් වලින් ඉපදිච්ච මේ ගංගාව පහලට හිමීට ගලාගෙන එනකොට දම්බෝ විටි තියෙන නැත්නම් දම් බෝවිටි පඳුරු අතරින් තමයි මේ සීතල දිය ඇල්ල නැත්නම් මේ සීතල ගංගාව නැත්නම් මේ සීතල උල්පත මේ දිය ගඟවල ගලාගෙන එන්නේ. පල්ලෙහාට එනකොට පහලට ඇදී පරමල් පෙති ඉවතලා අපි දන්නවා ගඟක් අසල මල් ගසක් හරි මොන හරි ගසක් තිබුණොත්
අපි දකිනවා සමහරවිට ගඟේ උඩ තියෙනවා මල් පෙති වැටිලා. ගඟ සමහර වෙලාවට මේ මල් පෙති පාවෙලා එහාට මෙහාට ගියත් සමහරවිට ගලාගෙන යන්නේ නැහැ. උඩ තියෙනවා නිකන්. බලන්න කවියෙක් ඉදිරිපත් කරලා තියෙන ලස්සන. ඒ වගේම පුතේ කියනවා කලදෝ දියෙන් පොඟවාරන් උලින තනා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. වැලි වලින් නැත්තම් ගංගාව වැලි වලින් ස්වයංපෝෂිත වෙලා සීතල දිය පොදක් බවට පරිවර්තනය වෙනවා. සංගීතවත් වෙලාලු ඉදිරියට ගලාගෙන යනවා. ඇයි සංගීතවත් වී යමි ඉදිරියට ගලා කියලා කියන්නේ? සංගීතය කියලා කියන්නේ එක විදියටම නාද රටා දෙන එකක් නෙවෙයි. නාද රටා උස් වෙනවා, පහත් වෙනවා, වෙනස් වෙනවා, නොයෙකුත් නාද රටා වලට වෙනස් වෙනවා. ඒ වගේ තමයි ගංගාවත් එක විදියටම ගලන්නේ නැහැ. ගංගාව සමහර තැන්වලදී උස් තැන් වලින් ගලනවා, පහත් තැන් වලින් ගලනවා. ඒ වගේම වංගු සහිත මාර්ගයක් වගේ වට ප්‍රමාණයෙන් ගලාගෙන යනවා. හරියට නිකන් සංගීතයක් වගේ. එහෙනම් ගංගාවේ සංගීතය කියලා කියන්නේම ගංගාව කියන්නේම සංගීතයක්. මොකද එතකොට මේ කියන්නේ? අපේ ජීවිතයත් ওই විදිහම තමයි. අපේ ජීවිතයත් ආරම්භ වෙන්නේ පුතේ. හරියට නිකන් ගංගාව ආරම්භ වුණේ කුඩා දිය උල්පත් වලින්. අපේ ජීවිතයත් ආරම්භ වෙන පුතේ කුඩා තැන් වලින්. අපි කවුරුත් ලොකු වෙලා ආපු මිනිස්සු නෙවෙයි. ගංගාවත් ආරම්භ වුණේ ලොකු ගංගාවක් නැත්නම් විශාල ගංගාවක් වගේ නෙවෙයි. ගංගාවක් විශාල වෙන්නේ කුඩා දිය උල්පත් එකතු වෙලා. මිනිස්සෙකුණත් එහෙම. පොඩියට ආපු අපි වැඩිහිටි භාවයට පත් වෙනවා, තරුණ භාවයට පත් වෙනවා, වයසට යනවා. එහෙනම් එහෙම ආරම්භ වෙච්ච අපේ ජීවිතයක් හරියට නිකන් සංගීතයක් වගේ. ඇයි? අපේ ජීවිතේ එක විදියටම අපි යන්නේ නැහැ. සංගීතයක් වෙනස් වෙනවා, නාද රටාව වෙනස් වෙනවා. මම මුලින් කිව්වා. අපේ ජීවිතයක් එක එක ආකාරයේ වෙනස් වීම රටාවලට භාජනය වෙනවා. එහෙනම් ගංගාව කියන්නේ සංගීතයක් නම් පුතේ අපේ ජීවිතය කියලා කියන්නේ ගංගාව නැත්නම් සංගීතයක්. ගංගාව කිව්වත් එකයි සංගීතය කිව්වත් එකයි. ඔය දෙකම උදාහරණයක් ගන්න පුළුවන් කියලා උඩලිගම කවිය හරි ලස්සනට පළවෙනි කවිය තුලින් ලස්සන ආරම්භයක් දීලා තියෙනවා. ඊළඟට පුතේ හරි ලස්සනට මේ කවි පන්තිය ගලාගෙන යනකොට මේ කවියා අමුතුම දෙයක් කියන්න උත්සාහ කරනවා. දෙවෙනි කවිය තුලින් පැහැදිලි කරනවා සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. ඇඹරෙමි එහෙත් පසු නොබසමි නොනවතිමි. කවදා කොතැනකදී හෝ මහා මුහුදු හිමි හමුවුණු කෙනෙහි මා සතු බල උටදෙමි. හරි ලස්සනට මේ කවියා අපූර්වම දෙයක් සහෘදයාට පාඨකයාට දෙන්න සමත් වෙලා තියෙනවා. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. අපි දන්නවා ගංගාවක් හැමදාම මම මුලින් කිව්වා වගේ එක විදියටම පුතේ තියෙන්නේ. සමහර වෙලාවට ගංගාව වහින කාලය වෙනකොට අපි දන්නවා වතුර ගන්නවා කියලා. ගඟේ වතුර ධාරිතාව ජල ධාරිතාවයේ මට්ටම ඉහළ ගියාට පස්සේ ගංගාව උතුරන්න පටන් ගන්නවා. ආල ගම්බින් මිනිස්සුන්ගේ ගෙවල් වතු පිටි ඔක්කොම යට කරනවා. නිසසල වෙමි සසල වෙමි. සමහර වෙලාවට ගංගාව කියන දෙයට නැත්තම් ගංගාව කියන දේ එක විදියට පවතින්නේ කුරිරු වෙනවා. හැබැයි නියම් සහගත කාලයක් එනකොට ගඟක් තියෙන තරක් සමහර වෙලාවට හොයාගන්න බැහැ. ඒ තරමටම ගංගා හිඳෙනවා. ඒක නිසා පුතේ මේ කවිය අපූර්වට කියනවා එක වෙලාවකට ගඟ නිසසල වෙනවා, එක වෙලාවකට ගඟ සසල වෙනවා. ඊට පස්සේ කියනවා සැඟවෙමි එබෙමි. සැඟවෙමි එබෙමි කියලා කියන්නේ එබෙනකොට අර පේනවා එබෙනවා කියන්නේ. එතකොට ගඟ තියෙනවා වගේ සමහර වෙලාවට තියෙනවා නම් නියම් සාගත කාලයේදී ගඟක් කියලා අපි හොයාගන්නවා. ඒ වගේම තමයි ඇඹරෙමි එහෙ පසු නොබසමි නොනවතිමි. ඒ වගේ ප්‍රශ්නයක් ආවත්
මම ගලන එක නම් නතර කරන්නේ නැහැ. කොහොම හරි ගඟ ගලාගෙන යන උත්සාහ කරනවා. කවදා කොතැනකදී ඕ මහ මුහුදේ. හරිම ලස්සනට කවියෙකුට මේ වගේ අදහසක් එයිද කියලා අපි හිතාගන්න. මිනිසියෙකුට මේ වගේ අදහසක් කොහොමද එන්නේ? ඉතින් මේ ගංගාව නම් ස්වභාවික නිර්මාණය කවියා මෙතෙන්දී නිරූපණය කරලා තියෙන්නේ කාන්තාවට. කාන්තාව නම් වූ ගංගාව නැත්තම් ස්වාමි දියණිය නම් නැත්තම් බිරිඳ නම් වූ කාන්තාව මෙච්චර දුරට දරාගත්ත මේ බර නැත්තම් නියම් සහගත කාලයේදී Tamanට සරුසාරවත් කාලයේදී ප්‍රශ්න තියෙන කාලයේදී දරාගත්ත මේ හැමදේම කවදා කොතැනකදී හෝ මහ මුහුදෙහි හමුණු කෙනෙහි මා සතු බරට දෙනවා. තමන්ගේ කර පිටින් ඒ බර දරාගෙන ගිහිල්ලා මුහුද නම් වූ තමන්ගේ ස්වාමියාට බාර කරනවා කියලා කවිය කියනවා. අපි දන්නවා ගංගාවේ අවසානයේ සිද්ධ වෙන මහා මුහුදේ කියලා. එතකොට ගංගාව නම් වූ බිරිඳ තමන් සතු වෙච්ච බර මුහුද නම් වූ තමන්ගේ ස්වාමියාට දෙනවා කියන එක, ලබා දෙනවා කියන එක නිරූපණය කරපු ආකාරය නම් හරිම අපේ ජීවිතයත් ඔය වගේ තමයි. අර වෙලාවට පුතේ හරිම ලස්සනට තියෙනවා. හරිම හොඳට අපි ජීවත් වෙන්න පුළුවන්. හරිම සංසාරවත් පිළියට කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ගංගාවට කර්කශ කාලයක් එනවා වගේ හැම කෙනෙක්ගේම ජීවිතවලට කර්කශ කාලයක්, නියම් කාලයක්. නියම් කාලයේදී ගංගාව කියන දේ දරාගෙන කොහොම හරි ආයි නැවතත් වැස්ස නම් වූ වසන්තය එනකම් බලාගෙන ඉන්නවා නම් අපිටත් හැකි වෙන්න ඕනේ. අපිටත් තියෙනවා කර්කශ නම් වූ කාලයක්, නියම් කාලයක්. අපිටත් කවදා හරි වැස්ස නම් වූ වසන්තේ නැත්නම් වසන්තය නම් වූ වැස්ස අපිට කවදා හරි දවසක එනවා. ඒ එන දවසට අපිටත් පුළුවන් ගංගාව හරියට ගම් වතුර ගලන්න තරම් ගොඩ ගන්නවා වගේ අපේ ජීවිතයක් හොඳින් ගෙවන්නට, සරුසාරවත්ව ගෙවන්නට, ඵලදාවෙන් යුක්තව ගෙවන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නිරූපණය කරපු කවියා මෙතෙන්දී වඩාත් පෙන්වලා දීලා තියෙනවා. බිරිඳගේ බර සැරිය. බිරිඳගේ බර නිතරම දරන්න නැත්තම් බිරිඳගේ බරක් කොයි වෙලාවෙත් දරන්න තරම් හැකියාවක් තියෙන ස්වාමිපුරුෂයා. බිරිඳට එන ප්‍රශ්න ගැටලු, පවුලට එන ප්‍රශ්න ගැටලු, ජීවිතේ පවුල් ජීවිතයක් ගත කරන ගොඩක් පවුල්වල එන ප්‍රශ්න හැම දෙයක්ම දරාගන්නේ සැනිය. එහෙනම් කවියා මෙතනදී ගංගාව තුලින් නිරූපණය කරපු ඒ යථාර්ථවාදීත්වය හරිම ලස්සනයි. අපි කවුරුත් කැමතියි මිනිසුන්ගේ මුල ගිය තැන්, අල ගිය තැන් ඒ දේවල් හොයන්න කැමතියි. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ අනිත් කෙනාගේ වගතුව හොයන්න. කවිය අපූර්ව අවවාදයක් මෙතන දීලා තියෙනවා. එහෙම අල ගිය තැන්, මුල ගිය තැන් හොයන මිනිස්සුන්ට එන්නේ කොහි සිටද, කොතැනටද යන්නේ, ඔබ කුමටද මා දුටු තැන විමසන්නේ. මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ, කිමදයි කියා කිසිවෙකු වැයින් නොසොයන්නේ. අපි ගොඩක් වෙලාවට මම අර මුලින් කිව්වා වගේ පුතේ අපි උත්සාහ කරනවා හැම කෙනෙක්ගේම අතීතය හොයන්න, හැම කෙනෙක්ගේම ආරම්භය හොයන්න, හැම කෙනෙක්ගේම අලගිය තැන් හොයන්න, මුලගිය තැන් හොයන්න. ගොඩක් වෙලාවට අපි මේ දේවල් උත්සාහ කරනවා. ඉතින් ගංගාව අහනවා එන්නේ කොහේ සිටද, කොතැනටද යන්නේ, ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ. ගංගාවෙන් ඇවිල්ලා මිනිස්සු හොයනවලු, ගම් නැත්තම් ගංග ගාවට ඇවිල්ලා මිනිස්සු හොයනවලු ගඟේ ආරම්භය සිද්ධ වුණේ කොහෙද? ගඟේ ආරම්භය සිද්ධ වෙන්නේ කොතනින්? ගඟ අයිති වෙන්නේ මොන ජලාශයකටද, මොන ගංගාවකටද? මේ ගඟේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහේ, කොයි වගේ තැනකින්ද? ඔන්න ඔය ආකාරයට මූලාරම්භය හොයන්න යන මිනිස්සුන්ට ගඟ අහනවා ඔයා මොකටද මගෙන් අහන්නේ? මං ආරම්භ වෙච්ච තැන මොකටද ඔයා හොයන්නේ?
එහෙම හෙව්ව කියලා ඔයාට තියෙන ඵලය මොකක්ද? මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමෙදයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ. මගේ ආරම්භයයි මගේ අවසානයයි හොයන්න කලින්. මිනිසුන් යනවා, මිනිසුන් එනවා. හැබැයි කවුරුත් ඒ ගැන හොයන්නේ. මෙතන පුතේ බුදුදහමත් එක්ක සම්බන්ධ වෙච්ච නැත්නම් මේ අනිත්‍ය කියන දර්ශනය, මරණය කියන දර්ශනය මෙතෙන්දී ආගමික මුහුණුවරකින් ඉදිරිපත් කරලා තියෙනවා. මිනිසුන් ගිහිල්ලා ආපසු එනවා. මිනිස්සු උපදිනවා, මිනිස්සු මැරෙනවා. අනිත්‍යතාවයේ ජීවිතේ පුරාම තියෙනවා. නමුත් මිනිස්සු එහෙම මැරුණට, මිනිස්සු එහෙම ඉපදුනාට කවුරුත් ගිහින් හොයන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද? මේක නැති කරන්නේ කොහොමද? මැරෙන එක නවත්තන්නේ කොහොමද? උපත නවත්තන්නේ කොහොමද? මේකට කිසිම කෙනෙක් නතර කරන්නවත් මේවට හේතුවක් කවුරුත් හොයන්නේ නැහැ. නමුත් අනේකාගේ අලගිය තැන් වල ගිය තැන් වල යනවා. හරියට නිකන් ගඟේ ආරම්භය හොයන්න ගියා වගේ. ඊට පස්සේ අවසානට කියනවා කිමෙදයි කියා කිසිවෙකු වෙනසන්නේ මගේ ගැන හොයන්න කලින් ඒ දේවල් ගැන හොයන්න. මෙතෙන්දි වඩා කියන්නේ අනේකාගේ මුලාරම්භය ගැන, අනේකාගේ අතීතය ගැන, අනේකාගේ ප්‍රශ්න ගැන, අනේකාගේ ජීවන රටාවක් ගැන හොයන්නවට වඩා තමන්ගේ දේවල්, තමන්ගේ දර්ශනය, තමන්ගේ ජීවිතය, තමන්ගේ හැසිරීම ගැන තමන් හොයාගෙන තමන්ට අවශ්‍ය විදියට, තමන්ට අවශ්‍ය අනුකූලව ජීවත් වෙන එක තමයි හොඳම කාර්යය කියන එක. කුඩලිගම කවියා මනාව ඉදිරිපත් කළා. පුතේ අපි මුලින්ම කතා කරා මරණය කියන කවිය. මෙතනදිත් මේ කවියේදීත් එච්.එම්. කුඩලිගම කවියා මරණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරලා තියෙනවා. මී අඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇකයෙහි හෙලා හඬවයි සැඩ සුළඟ රැයේ. සුලිමෙද කැරකෙමින් නිදුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැපුරු දියේ. මේ කියන්න පුතේ අපි දකිනවා ගඟ දෙපැත්තේ මී අඹ කිරල මාදම් නොයෙකුත් ආකාරයේ ශාක වලින් යුක්ත වෙලා තියෙනවා. හැබැයි ඔය ගඟ දෙපස තියෙන ඔය පළතුරු ගස් නැත්තම් ඔය ගෙඩි සමහර වෙලාවට ගඟට වැටෙනවා. හැබැයි සමහර ගෙඩි ඉදිලා වැටෙනවා. සමහර ගෙඩි ලපටි වියෙන් වැටෙනවා. සමහර වෙලාවට මල් පිපුණට පස්සේ ඵලයක් එන්න කලින් මලුත් එක්ක වැටෙන අවස්ථාවල් තියෙනවා. සමහර ගෙඩි ඉදිලා නරක් වුණාට පස්සේ වැටෙන ඒවා තියෙනවා. සමහර ඒවා සත්තු කාලා දානවා. ඉතින් මෙතනින් ප්‍රධාන වශයෙන් කියන්නේ මිනිස්සුන්ට පුතේ මැරෙන්න වයසක් නැහැ. හරියට නිකන් ගෙඩි වලට වැටෙන්න නැත්තම් ගෙඩි ගහෙන් ගිලිහෙන්න වයසක් නැහැ වගේ තමයි. ගහක ගෙඩි ගත්තට පස්සේ ඒ ගෙඩි ලපටි වියේදී වැටෙනවා, මහලු වියේදී වැටෙනවා, ඒ ගෙඩි ඉදිරිය වැටුණාම වැටෙනවා, ඒ ගෙඩි මැදි වයසේදී වැටෙනවා. ඒක නිසා ගහක හැදෙන ගෙඩි වලට, මල් වලට වයසක් නැහැ, කාලයක් නැහැ වැටෙන්න. ඒ වගේ තමයි මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ ජීවිත සමහර වෙලාවට අපි දකිනවා පුතේ පොඩි කාලේ නැති වෙනවා. සමහර ළමයි ඉන්නවා කුසෙන් එළියට එන්නත් කලින් මැරෙනවා. ඒ වගේම සමහර ළමයි ඉන්නවා තරුණ වයසේදී නැති වෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල තරුණ වයසේදී බොහෝ අය නැති වෙලා තියෙනවා, මරණයටපත් වෙනවා. ඒ වගේම මධ්‍යස්ථ වයසේදී මැරුණ අය ඉන්නවා. සමහර මිනිස්සු වැඩිහිටි භාවයට පත් වුණා මැරෙනවා. සමහර මිනිස්සු වයෝවෘදුනා මැරෙනවා. එතකොට එන්න වයසක් නැහැ. හරියට නිකන් මේ ගස්වල ගෙඩි වලට වැටෙන්න වයසක් නැහැ වගේ තමයි. ඉතින් ඒක නිසා මෙතෙන්දී අවසානයේට කවියා කියනවා සමහර තැනක ලස්සන මල් කැකුති. හැබැයි කිසිම හානියක් නැතුව උදා කාලේ ඉඳලා පිපෙන ලස්සන මල් කැකුති. ජීවන දර්ශනය කියන දේ කවියා ස්වභාව සෞන්දර්යයේ තියෙන නිර්මාණ තුලින් ඉදිරිපත් කරලා තියෙන විදිය නම් හරිම ලස්සනයි. ජීවිතය කියලා කියන්නේ පුතේ මහා අපූර්ව දෙයක්. අපි සමහර වෙලාවට ජීවිතය ගත කරනකොට අපි කැමති නැහැ ජීවිතේ එක විදියටම යනවා.
සමහර මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. සමහර මිනිස්සුන්ට hina වෙන්න කාරණා එනවා. සතුටු වෙන්න කාරණා එනවා. සමහර අය හිතනවා මේ ප්‍රශ්න කියන දේවල් එන්නේ අපිට විතරද? ප්‍රශ්න නැතුව අපිට ජීවත් වෙන්න බැරිද? හැබැයි ප්‍රශ්න නැති ජීවිතේ හරිම අවුල් සහගතයි කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. ඉතින් කවියා ඒක ලස්සන කවිය හරි අපූර්වට මේ ජීවිතයේ තියෙන මම මේ කතා කරපු කාරණා හරි ලස්සනට ඉදිරිපත් කළා කියනවා. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි විහි කරනිමා සමතැනි තලාවල හමු වෙහි අලසකම නීරසයි අතර මග අවහිරන දුටුවිම. හරිම ලස්සනට ඉදිරිපත් කරන ජීවන දර්ශනය ඉදිරිපත් කරන මේ කවිය. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි විහි කරනිමා. ඔගොල්ලෝ ගඟක් බලන්න ගියාට පස්සේ පුතේ ඔගොල්ලෝ දකින්න ඇති. ගඟ ගලාගෙන එනකොට ගල් පරවල මැදින් හැප්පෙනකොට සුදු පාට පෙන පිඩු මතුවෙනවා. හැබැයි ඒ පෙන පිඩු මතුවෙන්නේ කිසිම රසායනික ද්‍රව්‍යයක් ඉදිරිපත් කිරීමක් තුළින් නෙවෙයි. අර ගල් පරවල හැපෙනකොට ලස්සනට පෙන පිඩු මතුවෙනකොට ගංගාව හරිම ලස්සනයි. හැබැයි කවියා ඉදිරිපත් කරනවා සමතැනි තලාවල හමුවේ අලසකම නීරසයි අතර මග අවහිර නොදුටු වීම. එතකොට ගල් පරවල හැපෙද්දී හරි ලස්සන ශබ්දෙකුත් එනවා. මෙතන ගංගාවක් තියෙනවා කියලා සද්දෙත් ඇහෙනවා එහාට. ඒ වගේම තමයි සුදු පාට පෙන පිඩු මතුවෙනවා. හරිම අලංකෘතව ගල්වල හැපෙනකොට సౌందర్యාත්මක භාවයක් තියෙනවා. ඒ වගේ තැන් අපි බලන්න හරිම ලස්සනයි. නැත්තම් අපි හරිම ඒ වගේ තැන් බලන්න හරිම කැමතියි. නමුත් තැනිතලාවක ගලන ගංගාවක කිසිම ශබ්දයක් නැහැ. කිසිම ලස්සනක් නැහැ. කිසිම సౌందర్యාත්මක බවක් ඒ තරම් දුරට අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි කියනවා නීරසයි අතර මග අවහිරන දුටුවීම. මෙතෙන්දී පුතේ ජීවන දර්ශනයක් තියලා තියෙනවා. අපි හිතනවා ප්‍රශ්න නැති ජීවිතේ හරිම ලස්සනයි කියලා. අපතන නැති ජීවිතේ හරිම ලස්සනයි කියලා. නමුත් අපි ගංගාවක උනත් පුතේ බලන්න කැමති බාධක තියෙන තැන. බාධක තියෙන තැන තමයි හරිම ලස්සන. බාධක මැදින් ගලන ගඟ තමයි ලස්සන. තැනිතලාවක ගලන ගඟක් බලන්න අපි කැමති නැහැ. තැනිතලාවක ගඟක් ගන්නවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ වගේ තමයි ප්‍රශ්න තියෙන ජීවිතයේ පුතේ හරිම සුන්දරයි. මොකද ප්‍රශ්න නැති ජීවිතය හරිම නීරසයි. ප්‍රශ්න කියන දේවල් මිනිස්සුන්ගේ ජීවිතවලට එනවා. මිනිස්සු අත්දැකීම් ලබා ගන්න මේ දේවල් ජීවිතේට ආවට පස්සේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හරිම ආසාවක් ඇති වෙන්නේ මේ දේවල් ආවට පස්සේ. නමුත් ප්‍රශ්න කියන දේවල් පුතේ අපි විසින් ජීවිතේ හදාගන්න දේවල්. අපිට ජීවිතේ අපිට මේ ප්‍රශ්න වලට කොහේ හරි තැනක උත්තරයක් තියෙනවා. අපි හිතනවා ප්‍රශ්න වලට උත්තර නැහැ කියලා. නමුත් සෑම ප්‍රශ්නයකටම කොහේ හරි තැනක උත්තරයක් තියෙනවා. මිනිස්සු විසින්ම නිර්මාණය කරගත්ත ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ මිනිස්සු ගාව. ගංගාවක උනත් බාධක තියෙන ගංගාව බලන්න කැමති වගේ තමයි පුතේ. ජීවිතයක් නම් ලස්සන බාධක තියෙනවා. ජීවිතයක අභියෝගය තමයි ජය ගන්න තියෙන හොඳම මාර්ගය. අභියෝග නැති ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට කවදාවත් ජයග්‍රහණයක් නැහැ. ඉතින් ඒක නිසා කවිය හරි අපූර්වට ඒ කාරණාව ගංගාව තුලින් ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා එච්.එම්. කුඩලිගම කවියා මේ ගංගාව උපමා කළේ පුතේ කාන්තාවකට. නැත්නම් ගැහණියකට. අපි දන්නවා ගැහණිය කියලා කියන්නේ පුරුෂයන් වගේ නැත්නම් පිරිමින් වගේ ලැජ්ජාවක් බයක් නැතුව සමාජයේ ජීවත් වෙන්න පුළුවන් අයට කොට්ටාශයකට නැත්නම් කණ්ඩායමකට නෙමෙයි. ඒ කාරණාව කුඩලිගම කවිය හරි අපූර්වට ඉදිරිපත් කළා තියෙනවා. මිනිසුන් ඉවුරු වල යන එන අඩි සද්දෙන් ලය යට සසල බවමින් මතු නැගෙත්තේ කෙකටිය ඕලු නලියන දිය රැලි මැත්තෙන්
මල් පෙති වියලි කොළ එන අතකට එද්දී. මිනිස්සු ඉවුරු වලට එනකොට ගංගාව හරියට කලබල වෙනවා. මොකද ගංගාව අවට තියෙන ලස්සන ශාක කුඩා පැලෑටි ඔක්කොම විනාශ කරනවා මිනිස්සු ඉවුරු වලට ඇවිල්ලා. අපි දන්නවා ගංගාව ළඟට තියෙන පරිසරය දැන් වර්තමානයේ වෙනකොට මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන් නිසා විනාශ වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු ඉවුරු වලට ඇවිල්ලා සද්ද බද්ද කරනකොට ගඟ බය වෙනවා. නැත්නම් හදවතේ බයක් කියලා දෙයක් ඇති වෙනවා. මේ මගේ තියෙන ස්වභාවිකත්වය විනාශ කරනව නේද කියලා. ගඟ කියලා කියන්නේ පුතේ ව්‍යංගාර්ථයෙන් කවිය ඉදිරිපත් කරන්නේ කාන්තාවකට. නැත්නම් බිරිඳට. කාන්තාව වුණත් තමන් අවට මිනිසුන් පිරිසක් හැසිරෙනකොට තමන් ගාවට පිරිසක් එනකොට ඕනම වෙලාවක බයයි. බිය කියන දේ තමන්ගේ හදවතේ ඇති වෙනවා. හරියට නිකන් ගඟක් බය වෙනවා. ගඟේ ඉවුර නැත්තම් ගඟේ තියෙන අවට පරිසරය තමයි සුන්දරම තැන. නමුත් මිනිස්සු ඇවිල්ලා විනාශ කරොත් ගඟේ සුන්දරත්වය නැති වෙනවා. හරියට නිකන් කාන්තාවකගේ තියෙන සුන්දරත්වය පුරුෂයන් නිසා වෙන්න පුළුවන්, මිනිසුන් නිසා වෙන්න පුළුවන්. එවැනි බාහිර බලපෑම් නිසා මොනවා හරි හේතුවක් නිසා හරියට නිකන් ගඟේ ඉවුරු විදලා නැත්තම් ගඟේ අවට තියෙන සුන්දරත්වය නැති කරලා ගඟේ සුන්දරත්වය නැති කරනවා වගේ තමයි කාන්තාවකගේ සුන්දරත්වය කියන දේ නැති කරන්න මිනිසුන්ට පුළුවන්. ඉතින් ඒක නිසා කවියා මෙතෙන් ජීවන දර්ශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. කවියා මෙතෙන් යථාර්ථවාදීත්වයක් ඉදිරිපත් කරලා තියෙනවා. මිනිසුන් එවැනි හැසිරීම් වලට එනකොට මිනිසුන් ඒ වගේ පිරිසක් එනකොට ඉවුරට ගඟ බය වෙනවා වගේ තමයි කාන්තාවක් බියජනක ස්වරූපයෙන් තමයි ජීවත් වෙන්නේ. කෙකටිය ඕලු නලියන දිය රැලි මැත්තේ මල් පෙති වියලි කොළ එන අතකට එද්දී. ජීවන දර්ශනය කියන දේ හරි අපූර්වට ඉදිරිපත් කරපු කවියක් කියන එක මේ කවිය තුළින් පැහැදිලි කරනවා. ලස්සන ජීවන දර්ශනයක අපූර්වත්වය ගංගාව නම් වූ ස්වභාවික අපූර්ව නිර්මාණය තුළින් ඉදිරිපත් කරපු එච්.එම්. කුඩලිගම කවියා අවසානය සිද්ධ කරන්නේ හරි ලස්සන කවියක්. රන්තරු පිරිවරාගත් සඳ මඩල යට මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණිවිඩය පිට කොඳුරමි කෙදිරියක් මුළු ලොව නිසල කොට. පුතේ ගංගාවක ආරම්භය සිද්ධ වෙනකොට අපි මුලින්ම කතා කරා පොඩි උල්පත් වලින් ජල උල්පත් වලින් තමයි වැසි වනාන්තර වලින් තමයි විශාල ගංගාවක ආරම්භය සිද්ධ වෙන්නේ. එතකොට එහෙම ගම් ගලනකොට රන්තරු පිරිවලාගත් සඳ මඩල යට සමහර වෙලාවට ගම් ගලනකොට තරු යටින් ගලන්න හම්බෙනවා. ඒ වගේම ගංගාව ගලනකොට රාත්‍රී කාලයේදී අහසේ තරු කැට ඒ වගේම සඳ මඩල යටින් තමයි ගම් ගලන්නේ. ඒ වගේම තමයි ගඟට සූර්ය නම් සූර්යාලෝකයක් ගඟට ලැබෙනවා. ඒ වගේම තමයි ගම් ගලන්නේ පුතේ වැසි වනාන්තර මැදින් ගස් කොළන් යටින් ඒ වගේම ගස් කොළන් නොමැති ප්‍රදේශවලින් තැනිතලා බිම් වලින් මේ ආදී වශයෙන් තමයි ගංගාව ගලාගෙන යන්නේ. එතකොට පුතේ විශාල ජීවන යථාර්ථයක් කවියා ඉදිරිපත් කරන්නේ නොමියන හේලි දහමක පණිවිඩය පිට. ගංගාව කියන දේ මේ තුලින් ලොකු පණිවිඩයක් සමාජයට දෙනවා. හේලි දහම කියලා කිව්ව එක. හේලි දහම කියලා කිව්වේ යථාර්ථවාදීත්වය. ඇත්ත කියන දේ හොඳට පෙන්නන කරලා තියෙනවා. මිනිසුන්ට පුතේ අපි ජීවත් වෙන්නේ ටික කාලයක්. අපේ ආරම්භය කොහෙන් සිද්ධ වෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙම ආරම්භ කරපු අපේ ජීවිතය සඳ මඩල යටිනුත් අපි ගමන් කරනවා. තරු යටිනුත් අපි ගමන් කරනවා. ඒ වගේම සූර්යාගේ ආලෝකයෙන්ුත් අපි ගමන් කරනවා. සූර්යාගේ ආලෝකයෙන්ුත් අපි ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙන අපි අර ගංගාව වැසි වනාන්තර මැදින් ගමන් කරනවා වගේ ගස් කොළන් යටින් ගමන් කරනවා වගේ තැනිතලා බිම් තුලින් ගමන් කරනවා වගේ බාධක මැදින් ගමන් කරනවා වගේ අපේ ජීවිතත් අපි ගමන් කරන්නේ විදිහට.
ජීවිතේ ප්‍රශ්න එනවා, සතුටු වෙන කාරණා එනවා, ලෙඩ දුක් එනවා, කරදර හිංසා එනවා, නොයෙකුත් බාධක එනවා. හැම දෙයක්ම මැදින් තමයි අපි ගමන් කරන්නේ. නොමියෙන හේලි දහමක පණිවිඩයකට. ගංගාව කියලා කියන්නේ ජීවන යථාර්ථය ඔප්පු කරපු සාධකයක් කියන එක. හරි අපූර්වවට කවිය ඉදිරිපත් කරනවා. අවසානයේට කියනවා කොඳුරුනි කෙඳිරියක් මුළු ලොව නිසල කොට මෙච්චර බාධක මැදින් ගමන් කරපු මේ තරම් සුන්දරව ගමන් කරපු විටක ගම් වතුරෙන් මිනිසුන්ව යට කරපු මිනිසු පීඩාවට පත් කරපු විශාල හානියක් සිද්ධ කරපු මේ ගංගාව අවසානයේට ගිහින් වැටෙන මුහුදට වැටෙන ගංගාව මතේ අවසානයේට පෙනී නොපෙනී යන මුහුදට ගංගාව වැටෙනකොටම ගඟක් තිබුණද කියලා හොයාගන්න බැහැ. මුහුදට වැටෙනට පස්සේ ඒක මහ මුහුදට පත් වෙනවා. එහෙනම් පුතේ අපේ ජීවිතයත් තමයි. මේ රංගමණ්ඩලයේ අපි කොයිතරම් දුරට විශාලත්වය ඇති කරගෙන නොයෙකුත් නම්බුනාම ඇති කරගෙන මිලමුදල් ඇති කරගෙන යාන වාහන ඇති කරගෙන සැපපහසුකම් හදාගෙන කොයි විදිහට ජීවත් වුණා. අපි අවසානයේට මහ පොළොවට පස් වෙනවා. මහ පොළොවට පස් වෙනකොට අර ජීවත් වෙච්ච විදිය, ජීවත් වූ ආකාරය, ජීවත් වෙනකොට තිබුණු මිලමුදල් මේ කිසිම දෙයක් වැඩක් නැති වෙලා යනවා. එහෙනම් ලස්සන යථාර්ථවාදීත්වය පිළිපත් කරපු සුවිශේෂී කවිපන්තියක් විදියට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය භාවිතා කරමින් නිර්මාණය කරපු ලස්සන හේලි දහමක පණිවිඩය ගෙනත් ගංගාව සංගීතයේ පද නිර්මාණය කියන්නේ නැත්තම් ගංගාව කියන්නේ මිනිසුන්ගේ ජීවන දෘෂ්ටිය, ජීවන යථාර්ථය උපමට්ටම් කරන ස්වභාවික නිර්මාණයක් කියන එක එච්චර කොරියම් කවියක් හරි අපූර්වට ඉදිරිපත් කරලා දෙනවා කියන එක අපිට පේනවා. එහෙනම් මම මුලින්ම ගොඩනගපු ප්‍රශ්නය ගංගාවකට පුළුවන්ද මිනිසුන්ගේ ජීවිතයේ යථාර්ථවාදීත්වය පෙන්වන්න? ගංගාවකට පුළුවන්ද මිනිසුන්ගේ ජීවිතය කියන්නේ? කවියෙක්ට පුළුවන්ද ගංගාව නම් වූ ස්වභාව සෞන්දර්යයේ තියෙන නිර්මාණයක් තුලින් මිනිසුන්ගේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වરૂපය පෙන්වන්න? ප්‍රශ්නාර්ථය ඉදිරි කරනවා. අද අපි සමගන්නවා හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. සුබ දවසක්.